හරි. අපි වෘත චලිතයේ පාඩම මතක් කරගමු මේ අන්තිම වෙලාවේ. එතකොට මේ වෘත චලිතයේ මම මෙතන සිරස් වෘත චලිතය රදාවල දෙනම තමයි දෙගෙන යන්නේ. මම ඊගාම තිරස් වෘත චලිතය ටිකක් කියන්නම්. ඔය තිරස් වෘත චලිතයට මම දැන් වෙනම වීඩියෝ එකක් තියෙනවා. ඒක බලා ගන්න. ඒ වගේම ඔයගොල්ලෝ මතක තියාගන්න අර පාර්ට් A ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. තාම තියෙනවා ඒක YouTube එකේ. ඒක බලලා ඔයාලට පාර්ට් A සම්පූර්ණ සිද්ධාන්ත ටික කවර් කරගන්න පුළුවන්. මම දෛශික පාඩමකට කරපු ස්පීඩ් රිවිෂන් එකක් ඇති. ඉතින් ඊට පස්සේ මේ මොකද්ද මේ අපේ සරල අනුවර්තී චලිතයට කරපු ස්පීඩ් රිවිෂන් එකක් ඇති. ඒතකොට ඒව බලා ගන්න. මම මෙතනින් මේ වෘත චලිතය සහ ඒකතල බල පද්ධති පාඩමක් මම දානවා. ඒ දෙකෙන් අරුණට පස්සේ ඉතින් එහා මේ වගේ අර තියරි කතා කිරීම නතර කරනවා. ඉතින් එහා ප්‍රශ්න ටිකක් කතා කරන්න දායි කරන්නේ. right. වෘත චලිතය මුලින්ම වෘත චලිතය කියන්නේ වෘත්තාකාර මාර්ගයක් ඔස්සේ සිද්ධ වෙන චලිතයක් අපිට සරලව කියන්න පුළුවන් වෘත චලිතයක් කියලා. එතකොට මෙහෙමයි. මේකේ වැදගත් දේවල් කිහිපයක් තියෙනවා. එකක් තමයි දැන් හිතන්න මෙන්න මේක අචල ලක්ෂයක්. මේක අචල ලක්ෂයක් මේක අචල රේඛාවක් කියලා හිතන්නකෝ. මේ අචල රේඛාව අපි හිතමු මෙන්න මේ වගේ තැනකට භ්‍රමණය වුණා කියලා. මේ අචල රේඛාව මේක අචල රේඛාව කොයි කියලා ගන්නකො. මෙතන B. හරිද? මේ අචල රේඛාව මේ වගේ තැනකට භ්‍රමණය වුණාට පස්සේ මෙතනින් කෝණයක් හදනවනේ. මෙන්න මේ කෝණය මට ඕනනම් කියන්න පුළුවන්. මේ කෝණයට කියන්න පුළුවන් කෝණික විස්ථාපනය කියලා. මේ කෝණයට මට කියන්න පුළුවන් කෝණික විස්ථාපනය කියලා. කෝණික විස්ථාපනය. right. එහෙනම් කෝණික විස්ථාපනය කියන්නේ මොකද්ද? කෝණික විස්ථාපනය කියන්නේ අපි දන්නවා. ඒතකොට θ කෝණික විස්ථාපනය කියන්නේ θ. අපි දන්නවා විස්ථාපනයේ කාලය විශේෂ අවකලනය කරොත් වෙනවා මේ ප්‍රවේගය. එහෙනම් මට මේ දෙපැත්තම අවකලනය කරාට පස්සේ මට එනවා කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය කියන්නේ කවුද? θ dot. ඊට පස්සේ මේකත් තව අවකලනය කරාට පස්සේ මට එනවා කෝණික ත්වරණය. කෝණික ත්වරණය කියන්නේ කවුද? θ double dot. මේ θ dot මම ඔයගොල්ලෝ අර ඔමේගා කියලා සංකේතයක් දාගන්නේ ෆිසික්ස් වල. හරිද? කෝණික ප්‍රවේගය තමයි කියන්නේ. හරිද වැඩි? හරි. පළවෙනි තරුව විදියට ඔක දාගන්න. මෙයාගේ මේ θ කියන කෝණය කාලය විශේෂ අවකලනය කරාට පස්සේ කෝණික ප්‍රවේගය එනවා. එයා තව අවකලනය කරාට පස්සේ කෝණික ත්වරණය එනවා. right. ඊට පස්සේ දැන් මම මෙන්න මෙහෙම පොඩි වැඩක් කරනවා. මේ මතක තියාගන්න පහසුවෙන් මම මේ වැඩේ කරන්නේ. දැන් මම මේක B කියලා ගත්තේ. මෙතන B. මෙන්න මෙතනින් මට ගන්න පුළුවන් නේ ඡාපයක් ගන්න පුළුවන්, ඡාපයක් ගහ ගන්න පුළුවන්. මෙතන A. හරි. මට AB ඡාපදිකට ප්‍රකාශනය ලියන්න පුළුවන් නේ. අපි දන්නවා AB ඡාපදික කියන්නේ මොකද්ද? AB ඡාපදික කියලා කියන්නේ S සමානයි AB ඡාපදික S නම් S සමානයි R θ කියලා අපි දන්නවනේ. S සමානයි R θ. හරිද? θ රේඩියල් වලින් මල්ලා තියෙන්නේ. right. එතකොට දැන් මම මෙහෙම වැඩක් කරනවා. මම මෙන්න මේක දෙපැත්තම දැන් S කියලා කියන්නේ ඡාප දිග. හරිද? S කියන්නේ ඡාප දිග මේ වෘත්ත ඡාපයේ දිග. මම මේක දෙපැත්තම ඩිවිෂන් අවකලනය කරනවා. එතකොට වාට එනවා S කියන්නේ නිකන් විස්ථාපනයක් වගේ කියලා අපිට ගන්න පුළුවන් නේ. එතකොට අවකලනය වුණාට පස්සේ එනවා ප්‍රවේගය. ප්‍රවේගය කියන කවුද? R θ dot. මොකද R කියන්නේ නියතයක්, වෘතාරය නියතයක්. ඒක වෘතාරයෙන් මේ අරය තමයි R කියලා ගත්තේ. වෘතාරයේ නියතයක් θ කියලා කියන්නේ කෝණික ප්‍රවේගය. θ කියලා කියන්නේ කෝණික ප්‍රවේගය. එහෙනම් මේ S සමානයි R θ කියන සම්බන්ධය තියෙන S කියන්නේ විස්ථාපනය කියලා අපි ගත්තොත්. S කියන්නේ විස්ථාපනය කියලා ගත්තොත් θ කියන්නේ කවුද? කෝණික විස්ථාපනය. එහෙනම් V කියන්නේ කවුද? ප්‍රවේගය. V කියන්නේ ප්‍රවේගය නම් මේ θ dot කියන්නේ කවුද? කෝණික ප්‍රවේගය. එතනින් ඊට පස්සේ තව තවක් වාට මේ අවකලනය කරන්න පුළුවන් කවුද ඉන්නේ? මේ පැත්තේ කියන ත්වරණය R θ double dot. right. මේක ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ත්වරණය. θ double dot කියන්නේ කවුද? කෝණික ත්වරණය. right. මේක වැදගත් දේවල් කිහිපයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ සම්බන්ධය සහ මේ පල්ලෙහැලුව සම්බන්ධය මෙන්න මේ දෙක පට්ට වැදගත්. හරි? මේ දෙක පට්ට වැදගත්. නිකම්ම ප්‍රවේගය සහ කෝණික ප්‍රවේගය අතර තියෙන සම්බන්ධය. සාමාන්‍ය නිකම් ප්‍රවේගය නැත්නම් අපි ඕකට කියන මේ රේඛීය ප්‍රවේගය කියලා. රේඛීය ප්‍රවේගය සහ කෝණික ප්‍රවේගය අතර සම්බන්ධයක් තියෙනවා V සමානයි R θ dot. හරිද? ඒ වගේම කෝණික ත්වරණය සහ රේඛීය ත්වරණය සහ කෝණික ත්වරණය අතර සම්බන්ධයක් තියෙනවා A සමානයි R θ double dot. මේ සම්බන්ධතාව දෙක ඉතාල වැදගත්. මේක මෙන්න මේ ගොඩනගපු විදිය පොඩ්ඩක් මතක තියන් ඉන්න. එතකොට මේ දෙක අමතක වුණත් ඔයාලට මේ සමීකරණ මතකයිනේ. මේකෙන් හදලා ගන්න පුළුවන්. හරි. නෝට් එකක් දාගෙන යන්න ඕන මාත් එක්ක. හරි. ඊට පස්සේ වෘත චලිතය සම්බන්ධව අපි කතා කරනවා. වෘත චලිතයේදී අපි හිතමු ඔන්න වෘතයක් යන මෙන්න මේ වෘත්තාකාර මාර්ගය ඔස්සේ තමයි චලිතය සිද්ධ වෙන්නේ. හරිද? හරි. අපි ගමු මෙන්න මේ මට්ටම තමයි A කියලා ගත්තේ. මේ මට්ටම තමයි B කියලා ගත්තේ. හරිද? අපි නිකන් ගමු. ඉස්සල්ලා අර A B කියලා ගත්ත තැනම මෙතන B මේ කෝණය θ කියලා ගමු. හරි. එතකොට අංශුවක් මුලින් මෙතනදී ඉන්නේ. ඊට පස්සේ මෙයා මෙතනට වෙනකන් ඇවිල්ලා දිනවා කියලා හිතමුකෝ. හරි. මෙච්චරයි. හරි සරලයි. මම මෙතන O කියලා ගන්නම්. මේ අරය R කියලා ගන්නම්. අරය R කියලා ගන්නම්. මතක තියාගන්න මෙන්න මේ දැන් මෙතන සාධාරණ අංශුව තියෙනවා කියලා හිතන්නකෝ. ආරම්භයේ මෙතන තිබුණා. දැන් සාධාරණ අංශුව මෙතන තියෙන්නේ. මෙන්න මේ අංශුව මත ප්‍රවේගය ඇති වෙන මේක මේ සිරස් වෘත්ත චලිතයකට දාලා මම කියන්නේ. හරිද?
සිරස්පෘත චලිතයකට දාලා මේ කියන්නේ අංශුව මත බලන්න මේ අංශුව මත ඇතිවන ප්‍රවේගය මේ අංශුව මත ප්‍රවේගය ඇති වෙන්නේ හැම වෙලේම ස්පර්ශ මෙන්න මේ අංශුව තියෙන මෙතනනේ මෙන්න මේ වෘතයට ඇඳි ස්පර්ශකයේ දිශාවට තමයි ප්‍රවේගය තියෙන්නේ වෘතයට ඇඳි ස්පර්ශකයේ දිශාවට තමයි ප්‍රවේගය තියෙන්නේ මෙතනත් දැන් අංශුව මෙතන ආරම්භය තිබුණේ වෘතයට ඇඳි ස්පර්ශයේ දිශාවට තමයි ප්‍රවේගය තියෙන්නේ වෘතයට ඇඳි ස්පර්ශයේ දිශාවට තමයි ප්‍රවේගය තියෙන්නේ හරි එතකොට ඒ වගේ මතක තියාගන්න දැන් සිරස්පෘත චලිතයේ යෙදෙන අංශුවක් හැම වෙලේම විචල්්‍ය ප්‍රවේගයක් ගන්න සිරස්පෘත චලිතයේ යෙදෙන අංශුවක ප්‍රවේගය විචල්‍යයි හරිද දැන් මෙන්න මේ අංශුවේ ප්‍රවේගය අපි නිකන් හිතමු නිකන් හිතමු මෙයාගේ ප්‍රවේගය u නම් මෙතන එනකොට ප්‍රවේගය v වෙන්න ඕන ප්‍රවේගය වෙනස් වෙනවා හරිද ප්‍රවේගය කියන්නේ දෛර්ඝ්‍ය නිසා කොහොමත් මේක වෙනස් වෙනවා මොකද නිරන්තරයෙන්ම වෙනස් වෙනවා මේ වෘත චලිතයක නේද දෙන්නේ ඒතකොට ප්‍රවේගය කියන රාශිය කොහොමත් වෙනස් වෙනවා වේගය කියලා ගත්තොත් නම් ඔන්න මේ නියත වේගයකින් වෘත චලිතය දෙන්න පුළුවන් හරිද හරි එතකොට දැන් මම කිව්ව එක ආයි කියන්නම් මෙන්න මෙතන ප්‍රවේගය u නම් මෙතන ප්‍රවේගය v වෙන්න ඕනේ ප්‍රවේගය වෙනස් වෙන්න ඕනේ ප්‍රවේගය මතක තියාගන්න වෘතයට ඇඳි ස්පර්ශකයේ දිගේ තමයි තියෙන්නේ එහෙනම් අපි දන්නවා ප්‍රවේගය කාලය විශ්ව නවකලනය කරාට පස්සේ ලැබෙනවා ත්වරණය මේ ප්‍රවේගය කාලය විශ්ව නවකලනය කරාට පස්සේ ලැබෙනවා ත්වරණය එයා කොහෙටද තියෙන්නේ එයත් තියෙනවා ස්පර්ශකයේ දිශාවට තමයි ත්වරණය තියෙන්නේ ස්පර්ශකයේ දිශාවට ත්වරණයක් තියෙනවා එයාම ලියන්න පුළුවන් ඒ සමානයි r θ ඩබල් ඩොට් කියන එකේ ඒ සමානයි r θ ඩබල් ඩොට් කියන එකේ ඒ වගේ මතක තියාගන්න වෘත චලිතයේ යෙදෙන අංශුවක වෘත චලිතයේ යෙදෙන අංශුවක වෘත කේන්ද්‍රයේ පැත්තටත් බලයක් හට ගන්නවා වෘත කේන්ද්‍රයේ පැත්තටත් බලයක් හට ගන්නවා අන්න ඒකට අපි කියනවා අන්න මේ පැත්තට බලයක් තියෙනවා මේ පැත්තට බලයක් තියෙනවා කියන්නේ වෘත කේන්ද්‍රයේ පැත්තටත් ත්වරණයක් තියෙනවා වෘත කේන්ද්‍රයේ පැත්තටත් ත්වරණයක් තියෙනවා ඒතර එදෙන ලම්බකයි හරිද වෘත කේන්ද්‍රයේ පැත්තටත් ත්වරණයක් තියෙනවා මේ ත්වරණය මම f කියලා දාන්නම් මේ ත්වරණය ගන්න සමීකරණ තුනක් තියෙනවා මම ඒ තුන කියලා දෙන්නම් දැන් මතක තියාගන්න වෘත චලිතයේ යෙදෙන අංශුවක ප්‍රවේගයේ තියෙන ස්පර්ශකය දිගේ කියන්නේ වෘතයට ඇති ස්පර්ශකයේ දිගේ ඒ වගේම ස්පර්ශකයේ දිගේ තියෙන ස්පර්ශයේ දිගේ එන ත්වරණයකුත් තියෙන ස්පර්ශයේ දිගේ ත්වරණයක් තියෙන මොකද ප්‍රවේගය වෙනස් වෙනවනේ ප්‍රවේගය වෙනස් වෙන නිසා ස්පර්ශකයේ දිගේ ත්වරණයක් තියෙන උත්තරීය දෙන අංශුවක එතකොට ස්පර්ශකයේ දිගේ ත්වරණය ගන්න පුළුවන් ඒ සමානයි r θ ඩබල් ඩොට් මේ සූත්‍රය ඉතින් මේ ප්‍රවේගය ගන්න පුළුවන් r θ ඩොට් කියන එකෙන් හරිද වැඩි හරි ඒ වගේම වෘත්ත චලිතය දෙන අංශුවක සිරස් වෘත්ත චලිතය දෙන අංශුවක විස්ථාපන සිරස් වෘත්ත චලිතය දෙන අංශුවක ප්‍රවේගය වෙනස් වෙනවා හරි ඕක මුල නෝට් එකක් දාගන්න ඊට පස්සේ දේර්මාතුකාව නියත වේගයකින් වෘත්ත චලිතයේ දීම නියත වේගයකින් වෘත්ත චලිතයේ දීම එතකොට පටකාල අවශ්‍ය කතා කරන්න මොකද මම මේක පාර්ට් A වලට කතා කරපු වීඩියෝ එක තියෙනවා සාමාන්‍යයෙන් අපිට නියත වේගයෙන් වෘත්ත චලිතයේ ඉන්න කතන්දරේ තියෙන පාර්ට් A ගණන් වලට හරිද එහෙම එකක් නෑ උත් ඒක තමයි ඉන්නේ සාමාන්‍යයෙන් හරිද හරි එතකොට තිරස් වෘත්ත චලිතයේ තමයි ගොඩක් වෙලා නියත වේගයක කතන්දරේ ඉන්නේ මේ බලන්නකෝ මෙයා v නම් මෙතනත් v හරිද මෙතන v නම් මෙතනත් v හරිද වේගය වෙනස් වෙන්නේ නැහැ එතකොට මෙහෙමයි නියත වේගයෙන් වෘත්ත චලිතයේ දෙනවා මම මතක තියාගෙන ඉන්න ස්පර්ශකයේ පැත්තට මේ ස්පර්ශකයේ දිශාවට ත්වරණයක් ක්‍රියාත්මක වෙන්නේ ස්පර්ශකයේ දිශාවට ත්වරණයක් ක්‍රියාත්මක වෙන්නේ r θ ඩබල් ඩොට් මෙහෙම එකක් නැහැ ස්පර්ශකයේ පැත්තට ත්වරණයක් නැහැ මතක තියාගන්න නියත වේගයෙන් වෘත්ත චලිතය දෙනවා නම් ස්පර්ශකයේ පැත්තට ත්වරණයක් නැහැ මම ගන්නවට ත්වරණ දෙකක් තියෙනවා කියලා වෘත්ත චලිතය දෙනකොට කේන්ද්‍රයේ පැත්තට ත්වරණයක් තියෙනවා කේන්ද්‍රයේ පැත්තට ත්වරණයක් තියෙනවා ස්පර්ශකයේ පැත්තට ත්වරණයක් නැහැ මේ කේන්ද්‍රයේ පැත්තට තියෙන ත්වරණය කේන්ද්‍රයේ දිශාවට කේන්ද්‍රයේ දිශට තියෙන ත්වරණය වලට ගන්න පුළුවන් කේන්ද්‍රයේ දිශට තියෙන ත්වරණය f නම් f සමානයි මතක තියාගන්න f සමානයි අපිට ගන්න පුළුවන් මෙයාගේ අරය r නේ හරි මට ගන්න පුළුවන් v θ ඩොට් කියන සූත්‍රයෙන් ගන්න පුළුවන් එකක් මේ සමීකරණ තුනක් තියෙන v θ ඩොට් එතනින් ගියවස් මට ගන්න පුළුවන් මේකට වැඩි පාවිච්චි වෙන්නේ නැහැ එතනින් ගියවස් මට ගන්න පුළුවන් r θ ඩොට් වර්ග කියන සූත්‍රයෙන් ගන්න පුළුවන් f කියන එක ඒ වගේම අනිත් සූත්‍රය තමයි v වර්ග බෙදීම r කියන සූත්‍රයෙන් ගන්න පුළුවන් v වර්ග බෙදීම r කියන සූත්‍රයෙන් ගන්න පුළුවන් මෙන්න මේක මෙන්න මේ දෙක මේක නම් වැඩි සාමාන්‍ය පාවිච්චි වෙන්නේ නැහැ මේ දෙක පට්ට වැදගත් මේ දෙක පට්ට වැදගත් හරි එතකොට මතක තියාගන්න නියත වේගයකින් වෘත්ත චලිතය දෙන අංශුවක නියත වේගයෙන් වෘත්ත චලිතය දෙන අංශුවක ස්පර්ශකයේ පැත්තට ත්වරණයක් නැත කේන්ද්‍රයේ පැත්තට ත්වරණයක් තියෙනවා අන්න ඒක වෙන මේ සමීකරණ තුනෙන් ගන්න පුළුවන් මේ සම්බන්ධව අර වීඩියෝ එක බලාගෙන එතකොට වට වැඩි හරි හරිද වැඩි හරි කියන ඊට පස්සේ මාතෘකාව විචල්්‍ය වේගයකින් වෘත්ත චලිතය දීම විචල්්‍ය වේගයකින් වෘත්ත චලිතය දීම හරි විචල්්‍ය වේගයෙන් වෘත්ත චලිතය දෙනවා කියලා කියන්නේ දැන් හිතන්න මෙයාගේ ආරම්භක වේගය u මෙතන යනකොට v සාමාන්‍ය මේක සිරස් වෘත්ත චලිතයට තමයි පැටලෙන්නේ මේකෙත් කතන්දර කිහිපයක් තියෙනවා එතකොට දැන් බලන්න මෙයාගේ වේගය u මෙයාගේ වේගය v හරිද හරි මේ බලන්නකො මෙයාගේ වේගය u මෙයාගේ වේගය v එතකොට අර ප්‍රවේගය සම්බන්ධව ගත්තත් ප්‍රවේගය වෙනස් වෙලානේ ප්‍රවේගය වෙනස් වෙලා ඒ කියන්නේ මේකෙදි අනිවාර්යයෙන්ම ත්වරණයක් තියෙනවා ස්පර්ශකයේ පැත්තට ත්වරණයක් ක්‍රියාත්මක වෙනවා ඒ ත්වරණය ගන්න පුළුවන් වරම ඉස්සෙල්ලා ගන්නවා ඒ සමානයි r θ ඩබල් ඩොට් කියන සූත්‍රයෙන් ගන්න පුළුවන් ඒ සමානයි r θ ඩබල් ඩොට් කියන සූත්‍රයෙන් ගන්න පුළුවන් එහෙම නැත්තම් මේක ගොඩ නැගුණෙත් ඉතින් ඒක අතන්දරේ තමයි නැත්තම් ඔයාලට ගන්න පුළුවන් d යට dtv ඒ කියන්නේ ප්‍රවේගය දැන් මෙතන ඔයා ප්‍රවේගය හොයා ගන්න පුළුවන් නේ ගාන දෙනකොට මේ ගාන රටාවර මේ කියන්නේ ඔයාලට සාමාන්‍යයෙන් ගානේ ප්‍රවේගය හොයා ගන්න කියලා ඒගොල්ලෝ කියනවා
ප්‍රවේගය හොයාගෙන එයා නැවත කාලය විශ්ේ නවකලනය කරත් වාට තරණය ගන්න පුළුවන්. දෙකම එකයි ඉතින් හරි. දෙක මේකයි මේක ගෙලින්ම තියෙන සූත්‍රය මේක වාට ඉතින් හදලා ගන්න පුළුවන්. හරි මම මොකද කිව්වේ ස්පර්ශකයේ පැත්තට තියෙන ත්වරණය වාට ගන්න පුළුවන්. ත්වරණය A නම් A සමානයි r θ ඩොට් කියන සූත්‍රයෙන් ගන්න පුළුවන් ස්පර්ශකයේ පැත්තට තියෙන ත්වරණය. ඊට පස්සේ විචල්්‍ය මං කියවනේ වෘත චලිතය දෙනවා නම් කේන්ද්‍රයේ පැත්තට ත්වරණයක් තියෙනවා කියලා. ත්වරණ දෙකක් ක්‍රියාත්මක වෙනවනේ. කේන්ද්‍රයේ පැත්තට තියෙන ත්වරණය. කේන්ද්‍රයේ පැත්තට තියෙන ත්වරණය වාට f නම් f ගන්න පුළුවන් අර ඉස්සල්ලා උගන්වපු සූත්‍ර තුනේ. කේන්ද්‍රයේ පැත්තට ත්වරණයක් තියෙනවා නම් අර ඉස්සල්ලා උගන්වපු සූත්‍ර තුනම තමයි පැටලෙන්නේ. හරිද? ස්පර්ශකයේ පැත්තට ත්වරණයක් තියෙනවා නම් මෙච්චරයි. හරිද? හරි. එහෙනම් f සමානයි මොකද්ද? කේන්ද්‍රයේ පැත්තට තියෙන ත්වරණය ගන්න පුළුවන් මොකද්ද? අපි කතා කරා v θ ඩොට් කියන සූත්‍රයෙන් කතා කරා. ඉතින් ඊට පස්සේ r θ ඩොට් වර්ග කියලා සූත්‍රයක් කතා කරා. ඒ වගේම අපි කතා කරා v වර්ග බෙදීම r කියලා සූත්‍රයක් කතා කරා. ඔන්න ඒ තුන් දෙනාම වාර ගන්න පුළුවන් ස්පර්ශකයේ කේන්ද්‍රයේ පැත්තට තියෙන ත්වරණය. තුන් දෙනාම ඕනේ නැහැ හොඳ එක්කෙනෙක් පාවිච්චි කරලා ගන්න. බලන්න මේ එතකොට සිලබස් එකේ තියෙන ගැටළු වර්ග කිහිපයක් කතා කරන්න හදන්නේ. මම මේ රූපසරණ ඇඳගත්තා. මම මේ රූපසරණ පැහැදිලි කරනවා මොකක්ද තියෙන්නේ කියලා. මේක ගෝලයක්. හරිද? ගෝල පෘෂ්ඨය මත ඉහළම ලක්ෂයේ අංශුවක් තියෙනවා. ඒ අංශුවට මේ පැත්තට u කියලා ප්‍රවේගයක් දෙනවා. මේ පැත්තට u කියලා ප්‍රවේගයක් දෙනවා. හරිද? u කියලා ප්‍රවේගයක් දෙනවා. ඊට පස්සේ මෙයා දැන් වෘත ජලිතේ යෙදෙන්න පුළුවන් මේ වගේ තැනකට වෙනකම්. ඊට පස්සේ නම් වෘත් මේ ගෝලේ හැර යනවා. හරිද? මේ වගේ තැනකට වෘත ජලිතේ යෙදෙන්න පුළුවන්. එතකොට මේ වගේ තැනකට වෘත ජලිතේ යෙදෙනකොට මෙන්න මේ වගේ සාධාරණ අවස්ථාවකදී මෙයාගේ වේගය වගෙන් අහනවා. සාධාරණ අවස්ථාවේදී වගෙන් අහන මෙයාගේ වේගය. ඒ වගේම වගෙන් අහනවා සාධාරණ අවස්ථාවකදී මෙතන මේ තන්දුවක් හැම දාලා නෙමෙයි තියෙන්නේ නිකන් මේ හඩියට තියෙන්නේ. හරි සාධාරණ අවස්ථාවේදී වගෙන් අහනවා මෙන්න මේ ගෝලය මගින් මේ වෘතය මගින් ගෝලය මත ඇති කරන ප්‍රතික්‍රියාව. වෘතය මගින් ගෝලය මත ඇති කරන ප්‍රතික්‍රියාව වගෙන් අහනවා. හරිද? හරි. වෘතය කියලා කියුවේ මේ අංශුව. අංශුව මගින් ගෝලය මත ඇති කරන ප්‍රතික්‍රියාව අහනවා. මොකද ආයි කියන්නම් v අහනවා මෙන්න මේ ප්‍රතික්‍රියාව අහනවා. සාමාන්‍යයෙන් පොඩි ගාණක්, චූටි ගාණක්. එතකොට මේ ගාණ හදන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. මෙච්චරයි. මෙන්න මෙයා කෝණය වෙනස් වීම වලට θ කියලා දෙනවා. හරිද? ගාණ කියන මේක. θ කෝණයකට පසු θ කෝණයකින් වෙනස් වූ පසු ප්‍රවේගයක් මෙන්න මේ ප්‍රතික්‍රියාවක් කියලා තමයි අහන්නේ. හරි. මෙච්චරයි කරන්න තියෙන්නේ. ඔයාට ඔය වේගය ගන්න පුළුවන් මතක තියාගන්න. වේගය v හොයන්න පුළුවන්. v සෙවීම v හොයන්න පුළුවන් මතක තියාගන්න. ශක්ති සංස්ථිති මූලධර්මයේ ශක්ති සංස්ථිති මූලධර්මයේ ශක්ති සංස්ථිති මූලධර්මයේ දාලා v ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. තව ක්‍රම තියෙන්න පුළුවන්. මම කියන්නේ ලේසියෙන්ම v හොයාගන්න පුළුවන් ශක්ති සංස්ථිති මූලධර්මයේ දාලා. ශක්ති සංස්ථිති මූලධර්මයේ සම්බන්ධව මම කතා කරන්න. right. ඊට පස්සේ දැන් ඔයාලට r හොයන්න ඕනේ. අපි හිතමු v අපි හෙව්ව කියලා හිතමු හොඳේ. දැන් ශක්ති සංස්ථිති මූලධර්මයෙන් හොයන්න පුළුවන් නේ. r සෙවීම එහෙනම් r හොයන්න කොහොමද? ඔව් මතක තියාගන්න r හොයන්න පුළුවන්. ඉතින් r කියන්නේ බලයක්නේ. කේන්ද්‍රයේ දෙසට ඔයා දාන්න f සමානයි m. කේන්ද්‍රයේ දෙසට f සමානයි m දාලා වඩ පුළුවන්. කේන්ද්‍ර දෙසට f සමාන m දාලා වඩ පුළුවන් r හොයාගන්න පුළුවන්. හරිද වැඩි? හරි. එතකොට මට කියන්න මේකේ ත්වරණයේ විදිහව මොකද්ද ගන්න ඕනේ? ඔය ත්වරණයේ විදිහව ගන්න ඕනේ මොකද්ද? ත්වරණයේ විදිහව ගන්න ඕනේ මතක තියාගන්න. කේන්ද්‍රයේ පැත්තට තියෙන ත්වරණය මතකද දන්නේ? f සමානයි v වර්ග බෙදීම r කියන සූත්‍රය තමයි මේ වෙලාවදී නම් ගැලපෙන්නේම. මොකද මෙයාගේ v අපි හොයනවනේ මේකේ. v අපි මේකෙන් හොයනවා. හරිද? මේ ගෝලයේ අරය දෙනවා සාමාන්‍යයෙන්. ගෝලයේ අරය දෙනවා. හරිද? ඉතින් ගෝලයේ අරය දෙනවා නම් v වර්ග බෙදීම r කියන සූත්‍රයෙන් මේක පට ගාලා ගන්න පුළුවන්. හරිද වැඩි? හරි ඔන්න v හොයන්න පුළුවන් ශක්ති සංස්ථිති මූලධර්මයෙන් r හොයන්න පුළුවන් කේන්ද්‍ර දෙසට f සමාන m දාලා. right. පොඩි නෝට් එකක් දාගන්න අපි මේ ගණන් හදමු එනම. මුලින් නෝට් එකක් දාගන්න බලන්න දෙවෙනි ගාන. ඊට පස්සේ මේකත් මේ වගේම අර ගෝලයක් සම්බන්ධ එකක් තමයි. මේ ගෝලයේ ඇතුළට දැන් මේ ගෝලයේ ඇතුල් පෘෂ්ඨයේ තියෙන්නේ. අංශුවක් දාලා මෙන්න මේ අංශුව ගෝලයේ පල්ලෙහාම තැනින් තියලා u ප්‍රවේගයක් දෙනවා. එතකොට සාධාරණ θ මේ කෝණයක් මේ චලනය වුණාට පස්සේ වයින් ප්‍රවේගය අහනවා. ඒ වගේ මෙතන ප්‍රතික්‍රියාවක් තියෙනවනේ. මෙන්න මේ ප්‍රතික්‍රියාව අහනවා. ඒතර ඒකෙත් කරන් දෙන්න මොකද? v හොයන්න පුළුවන් වාට ශක්ති සංස්ථිති මූලධර්මයේ දාලා r හොයන්න පුළුවන් මොකද්ද වාට? r හොයන්න පුළුවන් කේන්ද්‍ර දෙසට f සමාන m දාලා. කේන්ද්‍ර දෙසට f සමාන m දාලා හොයන්න පුළුවන්. හරිද? මම මේ සිලබස් එකේ තියෙන අර ටයිප් ටිකක් මම මේ දෙන්නේ. හරිද? ටීචර්ස් ගයිඩ් එකේ තියෙන මේ ටික. ඒක නිසා තමයි මේ විදිහට දෙන්නේ. හරිද? හරි. ඒ වගේම මේ ඔයගොල්ලෝ මතක තියාගන්න සාමාන්‍යයෙන් මම කරන දෙයක්. හරිද? මම කරන දෙයක් මම මේ පොඩි උපදේශයක් විදිහට දෙන්නේ. මේ ආරම්භක අවස්ථාවේ පිහිටීම තියෙනවනේ. සාමාන්‍ය ආරම්භක අවස්ථාවේ පිහිටීමට බල ලකුණු කිරීමවත් කරන්නේ ආරම්භක අවස්ථාවේ පිහිටීමට. වැඩක් නැහැනේ. සාධාරණ අවස්ථාව සලකලා තමයි සාමාන්‍යයෙන් බල ලකුණු කිරීම කරන්නේ. එතකොට මම නම් සාධාරණ අවස්ථාව පොඩ්ඩක් තද පාටින් පාට කරගන්නවා. හරිද? එතකොට මට මේ දෙන්න පැටලෙන්නේ නැහැ. මොකද මෙයා ආරම්භයේ මෙතන හිටියේ පස්සේ මෙතන ඉන්නේ. හරිද? මම දන්නේ ඔයාලට කැමති දෙයක් කරගන්න. ඔයගොල්ලෝ මට දෙයින ක්‍රමයක් තියෙනවනේ එහෙමයි. අවුලක් නැහැ. හරිද වැඩි? හරි. ඔකත් නෝට් එකක් දාගන්න. ඊට පස්සේ මේ තුන්වෙනි ටයිප් එක තමයි මේ මෙහෙම තන්තුවකින් අංශුවක් ගැට ගහලා ඒක සිරස් වෘතයක් හැදෙන විදිහට කරකවනවා. තන්තුවකින් අංශුවක් ගැට ගහලා ඒක සිරස් වෘතයක් හැදෙන විදිහට කරකවනවා.
අන්න ඒ රටාව තමයි මෙතන තියෙන්නේ. එතකොට බලන්න මේක මේකත් අර වගේම තමයි. එතකොට මෙතන තන්තුවක් තියෙන එක විතරයි වෙනසකට තියෙන්නේ. හරිද වැඩි? හරි. එතකොට මෙන්න මේ කෝණේ තීත කියලා වට දීලා තියෙනවා. තන්තු ඇදෙන නිසා මෙතන අනිවාර්යෙන් ආත්ම බලයක් ඇති වෙනවා. ඕනම් බල ලකුණු කරන්නම් මම. මෙතන මෙයාගේ පල්ලෙහාට බර mg ක්‍රියාත්මක වෙනවා. එච්චරයි. හරිද? දැන් මේ වලත් ඕනම් බල ලකුණු ගන්න පුළුවන්. මෙයාගේ බර පල්ලෙහාට mg ක්‍රියාත්මක වෙනවා. මෙයාගේ බර පල්ලෙහාට mg ක්‍රියාත්මක වෙනවා. හරිද? ඔය ටිකනේ බල විදිහට තියෙන්නේ. right. අනිවාර්යෙන් බල ලකුණු ගන්න ලකුණු හම්බ වෙනවා ඒ වලට. හරි. ඊට පස්සේ දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් ඔයාගෙන් ඇහුවොත් දැන් මෙතන තන්තුවේ ආත්මයක් ඇති වෙනවා. ඒ වගේම මෙයාගේ අපි හිතමු මෙයා u ප්‍රවේගයෙන් කරකවනවා. මෙතනට එනකොට ප්‍රවේගය v කියලා. ඒ වගේම v අහනවා. v අහනවා. ඔයා කොහොමද v හොයන්නේ? ඉස්සෙල්ලා වගේම තමයි v හොයන්නේ කොහොමද? ඔයාට කරන් දෙන්නේ ශක්ති සංස්ථිත මූලධර්මය දාන්න තියෙන්නේ. ශක්ති සංස්ථිත මූලධර්මය දාලා v හොයන්න පුළුවන්. ඊට පස්සේ t අහනවා ඔයාගේ. t වලට මොකද කරන් තියෙන්නේ? කේන්ද්‍රයේ දිශට. කේන්ද්‍රයේ දිශට f සමාන m දෙමන වැඩි යයි. ඒතර තරණයේ විදිහට තීරණය කරන්න මොකද ගන්න කියලා. තරණයේ විදිහට තීරණය කරන්න මොකද ගන්න කියලා. ඒතර මෙයාගේ වෘත්තාරය වෙන්නේ මේ තන්තුවේ දිග. වෘත්තාරය වෙන්නේ තන්තුවේ දිග. හරිද වැඩි? කේන්ද්‍ර දිශට f සමාන m දාලා වඩ පුළුවන් t හොයාගන්න. හරි. නෝට් එක දාගන්න. ඊට පස්සේ හතරවෙනි ටයිප් එක මේ වගේ බටයක් ඇතුලේ අංශුවක් දාලා තියෙනවා. මේ ටයිප් 4 තමයි තියෙන්නේ. ඒකට මෙහිමයි. මේ ටයිප් 4 කියලා මේ වගේ සරල ගාණක් දෙන්නේ නැහැ පීපර් එකේ. හරිද? එහෙම දෙන්නේ නැහැ. මේ ටයිප් 4ම කලවම් විතර ගාණක් ඕනනම් දෙන්න බෑ. කියන්න බෑනේ පීපර් එක හදන්නේ. දැන් PO පීපර් එක දාගින්න දෙන ඕගොල්ලෝ. ඒකට එහෙම කියන්න බෑ. මම මේ කියන්නේ සිලබස් එකේ අර පොඩ ඉන්නවා මම වට උගන්වන්න තියෙන විදිය පෙන්නන්න. මට පේනවද දන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි මේ උගන්වන්න තියෙන්නේ. හරිද? මේ ටයිප් ටික තමයි උගන්වන්න තියෙන්නේ. හරි? මේක තව තියෙන විස්තර ටිකක් අපි ඒවා කතා කරමු. මෙන්න මෙතන තියෙනවා මේ අර මේ තන්තුවකින් යට ගහලා තියෙන එක. ඉතින් ඊට පස්සේ මෙතනක් තියෙන අර බට් එක සීන් එකක්. මෙතන තියෙනවා අර බටේ. හරිද? මේ යන්ද බටේ. හරිද? මේ විදිහට තමයි තියෙන්නේ. මේව මේ පාටලල වාර දෙන්න පුළුවන් තව මේ සංකීර්ණ වෙන විදිහට. මොකද මම මේ අර බේසික් තියරි ටික මේ කතා කරන්නේ. හරිද? ඒක නිසා නිකන් කියන්න ලෑස්ති වෙන්න බෑ. මේ වගේ ගානක් පෙවර එක ආවෙ නැහැ කියලා කියන්න ලෑස්ති වෙන්න බෑ. හරිද? මේ වෙන්නේ නැහැ කොහොමද? මේ විදිහට නේ මේක තමයි මූලික සංකල්ප. හරිද? මේවා කවලම් වෙච්ච තඩි ගානක් තමයි පෙවර එකේ. ඒවා හදා ගන්න පුළුවන් මේ බේසික් ටික තියෙනවා නම් මේක හදා ගන්න පුළුවන් ලේසියෙන්. මේ ටිකම මේ කරන්න තියෙන්නේ. හරිද? ගාන කොච්චර ලොකු වුණා. දැන් සමහරවිට මෙන්න මෙතන තන්තු දෙකක් ඒ කියන්නේ මෙහෙම දෙන්න පුළුවන්. දැන් මම මේ රූපේ නම් ඇන්නේ සරල ගානක් නේ. මෙතන අංශුව තියෙනවා ටික වෙලාවකට පස්සේ මෙතන එයා ඉන්නේ. දැන් සමහරවිට මෙතන තන්තුවක් දාලා දෙන්න පුළුවන්. තන්තුවක් දාලා මේ දෙන්නම ඒ කියන්නේ තනි වස්තුවක් විදිහට ක්‍රියා කරනවා. ඉතින් මූ මේ පැත්තට එනකොට මේ අංශුව මෙතන දෙනවා. හරිද? ඒ වගේ ගණන් දෙන්න පුළුවන්. සහ පාස් විසලා ඇවිල්ලා තියෙනවා. අපි ඒව කතා කරමු. හරිද? රයිට්. එතකොට මේ මූලික දේවල් ටික කියලා දෙන්න. හරිද? නිකන් මේ වැරදිට අල්ලගන්න එපා. මේ උදව්වක් විදිහට කරන්නේ මම අර මෙලෝ දෙයක් දන්නේ නැති එකට මූලික දේවල් ටික කියලා දෙන්න. රයිට්. එතකොට දැන් මෙහෙමයි. මෙතන ආරම්භයේ අංශුව තියෙන දැන් අංශුව තියෙන මෙතන. එතකොට මෙයාගේ බල ලකුණු කරොත් මෙතනින් අනිවාර්යෙන් ප්‍රතික්‍රියා බලයක් ඇති වෙනවා. මෙයාගේ බර පල්ලෙහාට mg ක්‍රියාත්මක වෙනවා. මෙතන තන්තුවක් දාලා නැහැ. තන්තුවක් දාලා නිසා අත් බලයක් එන්නේ නැහැ. තන්තුවක් දාලා තිබ්බොත් අත් බලයකුත් එනවා. හරිද? හරි. මේකෙත් මොකද්ද වඩ කරන් තියන්නේ? මෙතන ප්‍රවේගය වාට v කියලා දෙනවා. මෙයා අපි හිතමු නිශ්චලතාවය හතරනවා කියලා එහෙමත් පුළුවන්. චූටියට හිමීට නිශ්චලතාවය හතරන්න. ඉතින් හරිද මේ පල්ලෙහාට පුළුවන්. රයිට්. එතකොට වාගෙන් v හොයන්න කිව්වොත් මොකද්ද කරන් තියෙන්නේ? v හොයන්න පුළුවන් වාට ශක්ති සංසිඳ මුල් ධර්මයෙන් r හොයන්න පුළුවන්. කේන්ද්‍ර දෙසට f සමාන m දාලා කේන්ද්‍ර දෙසට f සමාන m දාලා r හොයාගන්න පුළුවන්. හරිද? මම මූලික හතරක් කතා කරලා තව ටිකක් අපි කතා කරමු. බලන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට මම අර ඉස්සෙල්ලා කිව්වා තාව. අංශු දෙකක් තන්තුවකින් ගැට ගහලා තියෙනවා. අංශු දෙකක් තන්තුවකින් ගැට ගහලා තියෙනවා. හරිද? අපි නිකන් මේක ටිකක් පැහැදිලි වෙන්න දැන් මේ තීත කෝණයක් කියලා දැම්මොත් වැඩි තව ටිකක් අමාරු වෙනවනේ. අපි නිකන් අවුලක් නැහැ හොඳේ කරන්න පුළුවන්. අපි මේ වගේ දාගමු. එතකොට ටික වැඩි පැහැදිලිනේ. පළවෙනි ගන්න. right ඔන්නෝම තියෙනවා අංශු දෙකක් දාලා. හරි. මෙන්න මේ කෝණය අංශක 90යි. මේ කෝණය අංශක 90යි. හරිද වැඩි? හරි. එතකොට ආරම්භයේ පළවෙනි අංශුව මෙතන, දෙවෙනි අංශුව මෙතන. ඕනම් PQ කියලා නම් කරන්නම්කෝ. PQ. හරි. තන්තුවකින් ගැට ගහලා තියෙන්නේ. ඔයගොල්ලන්ට මම දෙන උපදේශයක් තමයි මේ. තන්තුව අඳින්න එපා. හරිද? තන්තුව අඳින්න යන්න එපා. මොකද දන්නවද? අපි එකම රූප සටහන දැන් මේ එකම රූපේ තමයි අපි මෙයාගේ ඊගාව අවස්ථාවත් අඳින්නේ. අර භ්‍රමණය වුණාට පස්සේ එන අවස්ථාවත් අඳින්නේ එකම රූපේ. පාර තන්තුවක් අඳින්න ගියොත් වැඩි අපහැදිලි. මොකද තන්තු දෙකක් ඇදෙනවනේ. පාර ඔය ආතති ගන්න ගියාට පස්සේ මලවදයක් වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න අර තන්තුව අඳින්න නැතුව ගාන හදාගෙන යන්න. ඒකට තමයි මම අර කිව්ව වැඩි මෙහෙම තන්තුවක් තියෙනවා කියලා ඔළුවේ තියෙන්න ඕනේ. ගාන හදනකොට අර ගානේ ජීවත් වෙන්න ඕනේ. තන්තුවක් තියෙනවා කියලා ඔයා ඔළුවේ තියන් ඉන්න. දැන් මෙතන තන්තුවක් දාලා තමයි තියෙන්නේ. නමුත් මම තන්තුව අඳින්නේ නැහැ. දැන් හොඳේ තන්තුවක් දාලා තියෙන්නේ. ඔයාට ඒක අමතක කරනවා නම් පැත්තක ලියා ගන්න. නැත්තම් තන්තුව අඳින්න අවුලක් නැහැ. හරිද? තන්තුව මම අඳින්නේ නැහැ. ඔන්න ඔහම තමයි ආරම්භයේ තියෙන්නේ. ඊට පස්සේ අපි හිතමු තීත වේලාවකට පස්සේ මේ අංශුව මේ වගේ තැනකට එනවා කියලා හිතන්නකෝ. ඒවාට කියනවා මෙන්න මේ තිරසත් එක්ක මේ කෝණේ තීත කියලා කියනවා. හරිද? මේ කෝණේ තීත කියලා කියනවා. එතකොට ඒක ඔයා එක්ක වෙන පාටකින් අඳ ගන්න නැත්තම් මේ කළු විතරයි. නැත්තම් පාට කරාන වැඩි හරි මම අර ඉස්සෙල්ලා කිව්වේ පාට කරන්න කියලා. අන්න ඒ පාට කරාන වැඩි හරි. එතකොට මෙහා තීත නම් මෙන්න මේක අනුවරින් තීත වෙන විදිහට තමයි මෙතනට සෙට් වෙන්න ඕනේ. මේ ඉන්න P අංශුව, මේ ඉන්න Q අංශුව. ඔන්න T කාලයකට පස්සේ නැත්නම් තීත වෙලාවකට පස්සේ ඔන්න P අංශුව ඉන්නේ මෙතන, Q අංශුව ඉන්නේ මෙතන. අනිවාර්යෙන් මේ දෙන්න අතර මේ අංශක 90ක් හැදිලා තියෙන්න ඕනේ. right මේ කෝණේ තීත නම් මේ කෝණේ අනුවරින් තීත. ඒක අවුලක් නැහැ නේ. right දැන් මේකේ බල ටික ලකුණු කරොත් බලන්න එන බල මොනවද කියලා. මෙතනින් පල්ලෙහාට mg එනවා. සාධාරණ අවස්ථාවේ බල ලකුණු කරාම ප්‍රමාණවත්. බල පල්ලෙහාට mg එනවා. අපි හිතමු මෙයාගේ බර 2 mg කියලා. නැත්නම් මූ mg කියලා දාලා මූ 2 mg කියලා දාමු.
මෙතන ප්‍රතික්‍රියාවක් තියෙනවනේ. ප්‍රතික්‍රියාව මේ පැත්තට දාමු අපි R මේ පැත්තට R. හරිද? මේ පැත්ත අවුලක් නැහැ. හේවොත් ඍණ උත්තරයක් ආවට පස්සේ අනිත් පැත්තට කියලා කියන්න පුළුවන්. හරි. R දැම්මා. ඊට පස්සේ දැන් ඔළුවේ තියෙන්න ඕනේ තන්තුවක් තිබ්බ කියලා. ඔළුවේ තියෙන්න ඕනේ තන්තුවක් තිබ්බ කියලා. එහෙනම් මෙතන තන්තුවක් තියෙන මේ ඇඳලා නැතුනට තන්තුවක් තියෙනවා. තන්තුවක් තියෙන නිසා ආත්ම බලයක් ඇති වෙනවා මෙන්න මේ පැත්තට T කියලා. තන්තුවක් තියෙන නිසා ආත්ම බලයක් ඇති වෙනවා මේ පැත්තට T කියලා. ඒක ලකුණු කරන්න. තන්තුව ඇන්නේ නැතුනොත් ඔය ආත්ම බලය ලකුණු කරලා තියෙනවනම් වැඩේ හරි. හරිද? තන්තුව ඇන්නේ නැතුනොත් ආත්ම බලය ලකුණු කරලා තියෙනවනම් වැඩේ හරි. තන්තුව අඳින්න පුළුවන් මොකද කිසි වරදක් නැහැ තන්තුව ඇන්නේ කියලා. අර වැඩේ කරදර නිසා තමයි තන්තුව ඇන්නේ නැත්තේ. මේ තියෙන්නේ ආරම්භක අවස්ථාව මේ පාඩෙන් ඇඳලා තියෙන මේ සාධාරණ අවස්ථාව තීත කෝණයකට පස්සේ. දැන් ඔයාගෙන් අහන්න මෙහෙම. දැන් උණු වැඩේ ටිකක් හොඳ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. හරි. දැන් මෙයා අපි හිතමු ආරම්භයේ u මෙයාත් ආරම්භයේ u නේ නිශ්චලතාවයෙන් හිටි දෙන්නම නිශ්චලතාවයෙන් නම් මෙයා සීරුවෙන් අතාරනවා. මෙයා සීරුවෙන් අතාරනකොට අපි හිතමු මෙයාගේ වේගය v කියලා. මෙයාගේ වේගය v නම් මතක තියාගන්න ලුව අවිතන්නේ තන්තුවකින් මෙයා අප්‍රත්‍යස්ත තන්තුවකින් ඉර ගහලා තියෙන නිසා මෙයාගේ වේගයත් v වෙනවා. මෙයාගේ වේගයත් v වෙනවා. right. එහෙනම් දැන් ඔයාලට අවශ්‍යයි v හොයන්න. v හොයන්නේ කොහොමද? ඉතින් අර ඉස්සෙල්ලා වගේම තමයි ශක්ති සංස්ථිති මූලධර්මයෙන් තමයි v හොයන්නේ. ශක්ති සංස්ථිති මූලධර්මය දාලා v හොයන්නේ. ශක්ති සංස්ථිති මූලධර්මය දාන විදිහ අපි කතා කරමු මෙන්න. ඊට පස්සේ ඔයාගෙන් අහනවා දැන් v හරි. ඊට පස්සේ ඔයාගෙන් අහනවා ආතතිය හොයන්න කියලා කියනවා. ඔන්න වැදගත් එකක්. ආතතිය ආන මුලින් අපි ප්‍රතික්‍රියා බල වෙමු. r මෙන්න මේ q13 මගින් නැති වෙන මේ මෙතන ආත්ම බල දෙකක් හොඳේ. මෙයා r එක මෙයා r දෙක. හරි. ඔයාගෙන් අහනවා මෙන්න මේ r හොයන්න කියලා කියනවා. මෙන්න මේ r එක හොයන්න කියලා කියනවා. මෙතන r එක හොයන්න කියලා කියනවා. මොකද කරන් තියෙන්නේ? කේන්ද්‍රයේ පැත්තට f සමාන m දාන්න තියෙන්නේ. ඊට පස්සේ වාට කියනවා t හොයන්න කියලා. අන්න වැදගත් එකක්. t හොයන්න කියලා කියනවා. t හොයන්නේ කොහොමද? t හොයන්නේ මෙන්න මේ ආතතිය තියෙන පැත්තට f සමාන m දාන්න. ආතතිය තියෙන පැත්තට f සමාන m දාන්න. එතකොට ත්වරණයේ විදිහට ගන්න මොකක්ද? ආතතිය තියෙන පැත්තට f සමාන m දානකොට ත්වරණයේ විදිහට ගන්නේ අර මතකද a සමානයි r θ ඩබල් ඩොට් හරි නැත්නම් dt යට v කියලා කතා කරේ එක. ඔන්න ඔය දෙකෙන් පාවිච්චි කරලා තමයි මෙතන ප්‍රවේග මේ ත්වරණය හොයාගන්න ඕන. v හෙව්වොත් එයා කාලය විශ්ේ නවකලනය කළා වට මේක ගන්න පුළුවන්. හරි. v හෙව්වොත් කාලය විශ්ේ නවකලනය කළා ගන්න පුළුවන්. හරිද? ත්වරණය හොයනකොට මෙන්න මේ r හොයනකොට නම් හොඳම එක තමයි v වර්ග බෙදීම r කියන සූත්‍රය. v වර්ග බෙදීම r කියන සූත්‍රය. තේරෙනවද මේ සූත්‍ර ටික පාවිච්චි වෙන විදිය? හරි. නෝට් එකක් දාගන්න. ඊට පස්සේ අපි කතා කරමු ශක්ති සංස්ථිති මූලධර්මය ගැන. බලන්න ශක්ති සංස්ථිති මූලධර්මය කතා කරන්න හදන්නේ. එතකොට ශක්ති සංස්ථිති මූලධර්මය ගැන කිව්වට පස්සේ මම පට ගාලා නිකන් කියන්න මේ තීරී එකක් එහෙම නෙමෙයි කියන්නේ මේ ගාන හදාගන්න උන්ට කියන්නේ. හොඳේ. නිකන් මේක අදපු දෝ හොයන්න එපා. හරිද? ශක්ති සංස්ථිති මූලධර්මයෙන් කියන්නේ මෙන්න මෙතන ශක්තියට සමානයි කියලා. එන ශක්තිය සංස්ථිතික වෙනවා කියලා තමයි කියන්නේ. හරිද? එතකොට මෙන්න මේ වෙලාවේදී මෙතන චාලක ශක්තිය සහ විභව ශක්තිය එකතුව මෙතන චාලක ශක්තිය සහ විභව ශක්තිය එකතුවට සමාන වෙන්න ඕන. හරිද? ඒ කියන්නේ ශක්තිය මමන්නත් බෑ විනාශ කරන්නත් බෑනේ. එතකොට මෙයාගේ ශක්තිය නියතයකට සමාන වෙනවා මෙයාගේ ශක්තිය නියතයකට සමාන වෙනවා. කතන්දරේ භෞතික විද්‍යාවත් හම්බ වෙනවනේ අපිට ගාන හදාගන්න මෙහෙමයි. මෙතන ශක්තිය මෙතන ශක්තියට සමාන කරලා තමයි ගාන හදන්නේ. මේ අන්තිම වෙලාවනේ. රයිට්. මෙතන ගන්න තියෙන්නේ. ඔයාට දැන් ශක්තිය සංස්ථිති මූලධර්මය පාවිච්චි කරනකොට වැදගත් දේවල් කීපයක් තියෙනවා. චාලක ශක්තිය හොයන්න කොහොමද කියලා දන්නවද? භාගයක් mv වර්ග. විභව ශක්තිය හොයන්න කොහොමද කියලා දන්නවද? mgh. හරිද? චාලක ශක්තිය ඕන මම ලියන්නම්. චාලක ශක්තිය භාගයක් mv වර්ග. ඊට පස්සේ විභව ශක්තිය ගන්න පුළුවන් වාට mgh. මේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගන්න. ප්‍රත්‍යස්ථ විභව ශක්තිය අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද තන්තු සාමාන්‍යයෙන් ඇදෙනේව දෙන්නේ නැහැ. හරිද? ඇදෙනේව දෙන්නේ නැහැ. නමුත් ප්‍රත්‍යස්ථ විභව ශක්තිය තියෙනවා සරලනුවර්ති චරිතයේදී. හරිද? මෙතනට සාමාන්‍යයෙන් එහෙම පැටලලා නැහැ. හරිද? හරි. එතකොට mgh. මේක h කියන්නේ මොකද්ද? අන්න ඒක වැදගත්. h කියන එක වැදගත්. h කියලා කියන්නේ h මයින් එක අචල තැනක ඉඳගෙන තමයි මයින් ඕනේ h කියන එක. හරිද? සාධාරණ අචල ලක්ෂයක ඉඳගෙන h කියන එකම ඉන්න ඕනේ. උසම ඉන්න ඕනේ. අපි ඒක ගානක් බලමු. right. ඔන්න එනවා විභව ශක්තිය සහ චාලක ශක්තිය ගන්න ඕනේ. හරි. දැන් මට මෙතන විභව ශක්තිය මෙතන ශක්තියට සමාන කරන්න ඕනේ. හරිද? එහෙනම් මම මුලින් මෙතන ශක්තිය ලියන්නම්. එහෙනම් දැන් මට ලියන්න පුළුවන් ඕන්න මෙහෙම. ආරම්භක ශක්තිය සමාන මෙහෙම ලියන්න ඕනේ නැහැ. හොඳේ. අවසන් ශක්තිය කියලා ලියන්න පුළුවන්. ලියන්න ඕනේ නැහැ. හොඳේ. හරි. මෙතන ශක්තිය ලියනකොට ශක්තිය විදිහට ඉන්නේ විභව ශක්තිය චාලක ශක්තිය. විභව ශක්තිය තියෙනවනේ විභව ශක්තිය ලියන්න. චාලක ශක්තිය තියෙනවනේ චාලක ශක්තිය ලියන්න. right. ආරම්භක අවස්ථාව ලිව්වොත් මම මුලින් විභව ශක්තිය ලියන්නම්. විභව ශක්තිය ඉන්නේ භාගයක් මම මුලින් චාලක ශක්තිය ලියනවා. චාලක ශක්තිය ඉන්නේ භාගයක් m එයාගේ ආරම්භක වේගය කීයද? u භාගයක් mu වර්ග. හරි. ඊට පස්සේ දැන් මම කියන්නේ මේ h මයින් එක ගැන කියන්න ඕනේ කියලා. h මයින් කොට අපි විභව ශක්තිය ශූන්‍ය මට්ටමක අර්ථ දක්ව ගන්න ඕනේ. h මයින් කොට විභව ශක්තිය ශූන්‍ය මට්ටමක අර්ථ දක්ව ගන්න ඕනේ. විභව ශක්ති ශූන්‍ය මට්ටම විශා ශූම. හරිද? විභව ශක්ති ශූන්‍ය මට්ටම මම අර්ථ දක්වගත්ත වෙන මේ කේන්ද්‍රය කියලා. ඔයාට අයිතියක් කියනවා කැමති ලක්ෂ්‍ය විභව ශක්ති ශූන්‍ය මට්ටම විදිහට අර්ථ දක්ව ගන්න. හරිද? ඔයාට ඕන මේ ලක්ෂ්‍ය විභව ශක්ති ශූන්‍ය මට්ටම විදිහට අර්ථ දක්ව ගන්න. ඔයාට ඕන මේ මට්ටම. ඉතර ගොන් වෙන්න එපා. ඉතින් අරය ගන්න මේක ගන්න එක තමයි ලේසිම. හරිද? එහෙම එකක් නෑ. ඔයාට කැමතියක් ගන්න මම කියන්නේ සාමාන්‍යයෙන් මේක ලේසි. හරිද?
එතන විභව ශක්තිය ශූන්‍ය මට්ටම විභව ශක්තිය කියන්නේ බිඳුවයි තියෙන්නේ. ඒ කියන්නේ විභව ශක්තිය ශූන්‍ය මට්ටම. විභව ශක්තිය ශූන්‍ය මට්ටම කියන්නේ ඒ වෙලාවේ විභව ශක්තිය බිඳුවයි. එතකොට මෙන්න මේ විභව ශක්තිය ශූන්‍ය මට්ටමේ ඉඳන් ඉහළටම අයින්නවා නම් ඉහළට විස්ථාපනයක් මයින්නවා නම් එයා ධන කියලා ගන්න. පහළටම අයින්නවා නම් එයා ඍණ කියලා ගන්න. එතකොට ඉහළට විභව ශක්තියක් ගන්නවා නම් ඒක ධන විභව ශක්තියක්. පහළට විභව ශක්තිය ගන්නවා නම් ඒක ඍණ විභව ශක්තියක් විදිහට ගන්න. හරි. එහෙනම් භාගයක් mu වර්ග. දැන් බලන්න මම මෙයාගේ විභව ශක්තිය ලියන්නේ. එයාගේ විභව ශක්තිය බලන්න විභව ශක්තිය ශූන්‍ය මට්ටමකට වඩා ඉහළින් ඉන්නේ. එහෙනම් මට එයාම ඉන්න පුළුවන් ධන විභව ශක්තියක් විදිහට. එයා ධන විභව ශක්තියක් විදිහටම ඉන්න පුළුවන්. එහෙනම් ධන mg එයාගේ උස කීයද? මෙයාගේ උස කීයද? ඔව් මෙයාගේ උස ගන්න පුළුවන් බලන්න මෙයාගේ උස වෙන්නේ විභව ශක්තිය ශූන්‍ය මට්ටමේ ඉඳන් තියෙන උස r. සමාන වෙන්න ඕන කාටද? ඊට පස්සේ අවසන් විභව ශක්තිය කියන්නේ මෙතන. අවසන් ශක්තිය මෙතන. හරිද? මෙතන බලන්න මුලින් චාලක ශක්තිය ලියමු අපි. භාගයක් m මෙතන ප්‍රවේගය v නේ. v වර්ග ධන ද ඍණද කියලා බලන්න වේ. ධන ද ඍණද කියලා බලන්න බාඩි විභව ශක්තිය ශූන්‍ය මට්ටමට වඩා ඉහළින් ඉන්නේ. එහෙනම් යාගේ උස විදියට ගන්න ඕනේ මොකද්ද? යාගේ උස විදියට ගන්න ඕනේ මෙන්න මේක. මෙන්න මේක තමයි ආ උස විදියට ගන්න ඕනේ. හරිට ඒක ගන්න කොහොමද කියලා බැලුවොත් ඒක ගන්න ත්‍රිකෝණමිතික දැනුමේ. රයිට් මේ බලන්න මේ කෝණය තීත නම් මේ කෝණය 90 වෙනි තීතනේ 90 වෙනි තීත. දැන් මට අවශ්‍ය වෙන්නේ මේ උසනේ. මං ත්‍රිකෝණී ත්‍රිකෝණය නිර්මාණය වෙනවා මේ ආරය. එහෙනම් මේක තීත වෙන්න බෑ. මේක තීත. රයිට් මට පුළුවන් මට අවශ්‍ය වෙන්නේ මේ දිගනේ. එහෙනම් මට මෙයා ගන්න පුළුවන් r cos θ කියලා r cos θ කියලා ගන්න පුළුවන්. රයිට් ඒක දාන හරියද? එහෙනම් යාගේ ස්කන්ධය කියලා ස්කන්ධය වෙනස් වෙලා නැහැ m g ගුරුත්වාකර්ෂණ විභව සෝරි g කියන ගුරුත්ව ත්වරණය h කියන්නේ කවුද? r cos θ r cos θ. රයිට් දැන් මට පුළුවන් නේද මේකේ m පද කපලා දාලා v විභක්ත කරන්න පුළුවන් නේද? m පද කපලා දාලා v විභක්ත කරන්න පුළුවන්. අන්න එකකින් වාඩ පුළුවන් v කියන එක හොයාගන්න. v කියන එක හොයාගන්න පුළුවන් එතනින්. ඊට පස්සේ v හොයාගෙන කේන්ද්‍රය පැත්තට f සමාන m දැම්ම නම් t හොයාගන්න පුළුවන්. මේ ප්‍රතික්‍රියාව හොයාගන්න පුළුවන්. හරිද වැඩි? ඔන්න විභව ශක්තිය මේ සෝරි ශක්ති ශාස්ත්‍රීය මූලධර්මයේ එක ගණනක් හදුවා. නෝට් එක දාගන්න. ඔන්න සංකීර්ණ එකක්. සංකීර්ණයක් කියන අපි අර ඉස්සෙල්ලා කතා කරපු කතන්දරේ ඊට කලින් අඳපු රූප සේරම ශක්ති ශාස්ත්‍රීය මූලධර්මයේ අර විදිහටම වැටෙන්නේ. හරි. මෙන්න මේ වගේ එකකම ශක්ති ශාස්ත්‍රීය මූලධර්මයේ දාන්න කියලා බැලුවොත් කලබල වෙන්නේ නැතුව එකින් එක අර කිව්ව විදිහට ගන්න. ආරම්භයේ ශක්තිය අවසාන ශක්තියට සමාන කරන්න තියෙන්නේ. රයිට් ආරම්භයේ අංශ දෙක තියෙන්නේ මෙතන අවසානයේ තියෙන්නේ මෙතන. මුලින්ම ශක්ති ශාස්ත්‍රීය මූලධර්මයේ දානකොට අර විභව ශක්ති ශූන්‍ය මට්ටමක් එපයි. ඒ විභව ශක්තිය ගන්නකොට මම මෙන්න මේ කේන්ද්‍රයේ මට්ටම විභව ශක්ති ශූන්‍ය මට්ටම විදිහට අර්ථ දක්ව ගන්න. දැන් මම මේ මට්ටම ගත්තොත් v ශා ශූමා කියලා ගන්න පුළුවන්. ඒක ලියලා තියන්න. හරිද? විභව ශක්ති ශූන්‍ය මට්ටම. එහෙනම් ඉහළට තියෙන විභව ශක්තිය දාන පහළට තියෙන විභව ශක්තිය ඍණ විදිහට ගන්න. හරිද වැඩි? හරි. අපි ශක්ති ශාස්ත්‍රීය මූලධර්මයේ දාගෙන යන්. එතකොට කොහොමද දාන්නේ කියලා බැලුවොත් එතකොට ආරම්භයේ විභව ශක්තිය අවසාන විභව ශක්තිය වලට සමාන කරන්න. හරි. සෝරි ආරම්භයේ ශක්තිය අවසාන ශක්තිය වලට සමාන කරන්න තියෙන්නේ. හරි. මම ආරම්භයේ අංශ දෙක තියෙන්නේ මෙතනනේ. අන්න ඒ අවස්ථාවේදී ශක්තිය ටික ලියා ගන්නවා වම් පැත්තෙන් දකුණු පැත්තෙන් අනිත් එක ලියා ගන්නවා. රයිට්. එහෙම එකක් නෑ ඕනනම් දෙන්න මාර්ගවල ලියන්න පුළුවන්. මම සමනේම ලියන්න. හරි. ආරම්භයේ මෙයාගේ මේගොල්ලෝ නිශ්චලතාවයෙන් ඉන්නේ ආරම්භයේ u සමානයි බිඳුව u සමානයි බිඳුව නිශ්චලතාවයෙන් තමයි අතාරින්නේ. මේ වෙලාවේ ප්‍රවේගය v මේ වෙලාවේ ප්‍රවේගය v. හරිද? එකම තන්තුව ලුහුව පිටන්නේ තන්තුවක් තියෙන්නේ. ප්‍රතිසන්දුව. රයිට්. එතකොට මෙතනින් ගත්තට පස්සේ ආරම්භයේ විභව ශක්තිය ලියුවට පස්සේ ආරම්භයේ ශක්තිය ලියුවට පස්සේ මට මුලින්ම මෙයාගේ චාලක ශක්තිය ලියන්න පුළුවන්. දැන් ආරම්භය කියන්නේ මේ දෙන්න. ඒ දෙන්නටම චාලක ශක්තිය දෙක එක ගාමින් ලියා ගන්න. විභව ශක්තිය දෙක එක ගාමින් ලියා ගන්න. ඒතර වැඩි ලේසි. හරිද? හරි. මේ දෙන්නගේ මෙයාගේ ආරම්භකයේ චාලක ශක්තිය කීයද? භාගයක් m u කීයද? u බිඳුව. ලියන්න අවශ්‍ය නැහැ ඇත්තේ. මොකද ආරම්භයේ චාලක ශක්තියක් නැහැ නේද? ඒ ප්‍රවේගයේ බිඳුවක් වෙන නිසා ආරම්භයේ නිශ්චලතාව වෙන නිසා ලියන්න අවශ්‍ය නැහැ. එහෙනම් නොලිය හිටියා කියලා ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? නොලිය හිටියා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ මේ වෙලාවේදී. හරිද වැඩි? හරි. එහෙනම් මේක ලියන්න ඕනේ නැහැ. ලියන්න පුළුවන්. මෙතන v වගේ u වගේ එකක් තිබ්බොත් ඒක ලියන්න. හරිද? නමුත් දැන් ලියන්න ඕනේ නැහැ. ඊට පස්සේ මේ දෙන්නගේ විභව ශක්තිය දෙක ලියමු. මෙයානේ ආරම්භයේ ඉන්නේ. මෙයාගේ විභව ශක්තිය ගත්තොත් m g බලන්න. එයාගේ අරය r. මේ බලන්න මේ අරය r කියන්නේ එයාගේ උස r මේ විභව ශක්තිය ශූන්‍ය මට්ටමේ ඉඳන් ඉහළට උස r. ධන ඊට පස්සේ මේ අංශ විභව ශක්තිය ලියන්න. මේ අංශ විභව ශක්තිය කීයද? 2mg බලන්න. එයා ඉන්නේ විභව ශක්ති ශූන්‍ය මට්ටමේ. විභව ශක්ති ශූන්‍ය මට්ටමේ එයා ඉන්නවා. එහෙනම් විභව ශක්ති ශූන්‍ය මට්ටමේ ඉන්නවා නම් එයාගේ විභව ශක්තියක් නැහැ බිඳුව. නොලිව්වා කියලා ගැටලුවක් නැහැ. හරිද වැඩි? හරි. ඊට පස්සේ දැන් මේ දෙන්න ගාවට එන්න. මෙයාගේ චාලක ශක්තිය ලියන්න. භාගයක් එයාගේ ස්කන්ධය ඉන්නේ ඔව් m v වර්ග දාන අනිත් එකාගේ විභව ශක්තිය මේ චාලක ශක්තිය ලියන්න. භාගයක් 2m නේ. 2m වාරයක් v වර්ග. හරි. දාන දැන් මෙයාගේ විභව ශක්තිය ලියන්න ඕනේ. විභව ශක්තිය දෙනකොට විභව ශක්තිය ශූන්‍ය මට්ටමේ ඉඳන් ඉහළට තියෙන උස ඕනේ. ඒ h පයි. එතකොට ඒක වෙන්නේ මේ දිගනේ. මේ දිග වෙන්නේ කල්පනාවෙන් ගන්නෑ. මේ කෝණය තීත නම් මම ඔයාලට කිව්වනේ මේක 90 වෙනි තීත කියලා. අයි මේ දෙන්න මුලින් ආරම්භයේ ලම්බක විදිය. මෙයාර ඉස්සලා ගන්න හොඳ ඉස්සලා රූපයක් යන්නේ අපි. ඒ ගන්න. මේක 90 නම් මේ කෝණයත් අංශක 90ක් වෙන්න ඕනේ. එහෙනම් මෙයා තීත නම් මෙයා 90 වෙනි තීත. එහෙනම් මේ කෝණය තීත. එහෙනම් මෙයාගේ අර r නම් මට මෙයා ගන්න පුළුවන් r cos θ කියන සූත්‍රය. එහෙනම් මෙයා එනවා එයාගේ ස්කන්ධය එන්නේ mg r cos θ mg r cos θ. ඊට පස්සේ බලන්න ඊට පස්සේ මෙයා ගන්න ඕනේ. මෙයා ඉන්නේ බලන්න විභව ශක්ති ශූන්‍ය මට්ටමේ ඉඳලා පහළින් ඉන්නේ. එහෙනම් මෙයාට ඍණ විභව ශක්තියක් තමයි තියෙන්නේ. ඍණ 2mg
දැන් උස බලන්න. දැන් උස බලන්න. දැන් උස බලනකොට මෙන්න මෙතන දෙන්න බලන්න තියෙන්නේ. මෙතන නම් බලන්න තියෙන්නේ මේක r නේ. r මේක උනේ sin θ. එහෙනම් mgr sin θ දෙකකින් mgr sin θ දෙකකින්. right. ඔක සුළු කරලා වඩ පුළුවන්. v හොයාගන්න. ඔක සුළු කරලා පුළුවන්. අඩු v හොයාගන්න. ඊට පස්සේ t හොයන්න ඕන නම් මේ පැත්තට f සමානයෙන් මේ දාන්න. r හොයන්න ඕන නම් කේන්ද්‍ර පැත්තට f සමානයෙන් මේ දාන්න. ගණන් හදලා දාන්න පුළුවන්. හරිද වැඩි? හරි. එහෙනම් අඩුපාඩු ටික හදාගන්න. අඩුපාඩු ටික හදාගන්න. මම හිතනවා මූලික දේවල් ටික හරිය කියලා කියන්නේ ඔයාලට අර මෙලෝඩියක් දන්නේ නැතිලා මේක කරනවා. මෙන්න මේ දැන් කියලා දුන්න දැනුමින් පාවිච්චි කරලා ගාන හදාගෙන යන්න පුළුවන්. මේකට තව සමහර පාඩම් පැටලෙන්න පුළුවන්. තව මේ ගාන තව ටිකක් පල්ලෙහාට තව සුළු වෙන්න පුළුවන්. සුළු කරන දේවල් තියෙන්න පුළුවන්. නමුත් බේසික් දේවල් ටික මම හිතනවා කියලා දුන්නා කියලා මෙතනින් එහා අපි ගණන් අරහා මතක් කරගමු. හරි.